හායි ඉතින් කොහොමද පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් එක්සෑම් නිසා බිසි වෙලා හිටියේ. ඒක නිසා පොඩ්ඩක් වීඩියෝස් එහෙම දාන්නත් බැරි වුණා. ඉතින් අද අපි යන්නේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කේ තියෙන ලස්සනම කැම්ප් සයිට් එකක් වෙන හාවගල කැම්ප් සයිට් එකට. චිකන් 500ක්. කට්ටිය ඉන්නවද බස් එකේ? ඔව් තව එක්කෙනෙක් ඉන්නවා. ඔක මෙතන ඉඳන් අතන්ට යනකොට කොහොමද විනාඩි 5ක් යනවා. එහෙමද? මීට යන්නේ. ඇයි හාවගලට යන්නේ මොන පාරින්ද? මෙතනින්ද? දැන් කට්ටියක් ගියා ඒක යන්න. හරි. හරි thank you. හරි. දළුදරන් යන්නේ. ඔව්. කියන විදියට නම් මේකේ තියෙන්නේ පැය දෙකමාරක වගේ හයික් එකක්. අපි දන්නේ අපි දෙන්නකින් කවුරුවත් ගිහින් නැහැ මේකේ කලින්. අපි ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ කොහොමද කොච්චර වෙලා යනවද. ලස්සන වතුර පාරක් තියෙනවා මේකේ. මාර ලස්සන කඳු බන්දියක් තියෙනවා. ඒක මාරම ලස්සනයි මීදුම වැදිලා තියෙන්නේ. ලස්සනයිනේ. ඉතින් කන්දරට යද්දි වතුර පාරවල් 3යි යහුවෙන්නේ. අපි දැන් ඉන්නේ 3 වෙනි වතුර පාර ළඟ. මෙතනින් වතුර ගේන්නේ නැත්තම් වතුර පුරවගෙන යන්න ඕන. මේ වතුර පාර තමයි අපිට හම්බෙන අන්තිම වතුර පාර. ඊට පස්සේ අතනින් තමයි අපිට ආයි හයික් එකට යන්න තියෙන්නේ. අපි අඩු වෙච්ච වතුර ටික එහෙම පුරවගෙන දැන් ආයි කැලේ මැදින් යනවා. ඈතින් කඳු වලක්ම පේනවා. දැන් ලොකුවට පේන්නේ පොඩ මීදුම බාලා තියෙන්නේ. අතන වංගෙඩිගල ආදරකන්ද මේ දෙකම පේනවා අතන. මෙන්න දිගටම තියෙන කඳු පන්තියක්. මාරම ලස්සනයි මීදුමත් එක්ක. පොඩි ඇස්සක් යනවා. වයින්නවා කියන්නේ හයික් එක අමාරු වෙනවා කියන එක. අපි ලොකු වැස්සකට වුණා. එන්නම් මාර සනීපයි. ඔක්කොම දෙමිලා තියෙන්නේ. දුණ්ඩයි ඉඳන් අතර. දැන් නම් ටික තනිතලා වගේ ටිකක් අහුවෙලා තියෙන්නේ. අපි හිතනවා දැන් කිට්ටු ඇති කියලා. අපිට කන්දක් එහෙම පේන්නේ නැහැ ලොකුවට. අපි නිකන් ඇවිල්ලා යනවා. මම හිතන්නේ අපි දැන් හාවගල view point එකට කිට්ටුයි. අපි ගිහින් බලමු. අපි ආයෙත් පොඩ්ඩක් අඳුරු සහිත කැලෑ පරිසරයකට ආවා. ගිහින් බලමු. ගස් තියෙන්නේ පාති මේ ඔළුවේ වදිනවා. අපි දැන් මුදුනට කිට්ටු වෙලා ඉන්නේ. මාර ලස්සන view එකක් තියෙන්නේ. මීදුමත් බහනවා. අපේ යාළුවෝ ඇවිල්ලා මේ මීන්දෝරු මහත්තයෝ. යාළුවෝ ඇවිල්ලා කකුල මනින්න ඇවිල්ලා. අනේ අයින් කරන්න. අයියෝ. I don't know. සිරාවට අපි එන්නේ අන්න අර ටවර් එක හරිය ඉන්න. අපිට පේන උඩ ඩ්‍රෝන් එකක් යනවා. සමහර විට තව කවුරු හරි ඉස්සරහ කැම්ප් කරනවා වෙන්න පුළුවන්. අපි ගිහින් බලමු කවුද ඉන්නේ. කවුද ඩ්‍රෝන් එක යවලා තියෙන්නේ කියලා. අනිවාර්යෙන් ඉන්න ඕන. ඩ්‍රෝන් එක ළඟම යනවා. අපි ගිහින් බලමු. කට්ටියක් ඉන්නවා. ඩ්‍රෝන් එක යවපුවා. දෙන්නෙක් ඉන්නවා පේනවා. අපි ගිහින් කතා කරලා බලමු කොහොමද කියලා. යසිරු වීල කන්නම්. අපි view point එකේ ඉන්නේ. දැන් ටෙන්ට් එක ගහන තැනක් බලනවා.
හොඳ තැනක් බලලා ටෙන්ට් එක ගහන්න ඕන. රැට ගොඩක් දුරට වහයි කියලා හිතෙනවා. අපි බලලා ටෙන්ට් එක ගහමු. ලස්සන view එකක් තියෙනවා මේ පැත්තේ. කැම් එකට අහු වෙනවද දන්නේ නැහැ. මේ ඒරියා එකේ පොඩි දේ දුන්නක් පායලා තියෙනවා. දැන් වැස්ස නැති වෙලා මිදුම නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ. මාර view එකක් තියෙනවා වටේ මම පෙන්නන්නම්. අතන තියෙනවා සමනල වැවේ ඩෑම් එක තියෙනවා. සමනල වැව තියෙනවා. එහා ටිකක් එහායින් පේනවා කූරගල වලට පේන්නේ නැතුව ඇති. ඒක පොඩ්ඩක් දුර තියෙන්නේ. මේ විදියට ලස්සන කඳු පන්තියක් තියෙනවා. මාරම ලස්සනක් තියෙන්නේ. දැන් නම් වැස්ස නැතිම වෙලා ගිහින් තියෙන්නේ. අපි ටෙන්ට් එක ගහන්න හිතන් ඉන්නේ මෙන්න මේ ඒරියා එකේ. මෙතන ටෙන්ට් එක ගහන්න ඉන්නවා. අර කට්ටිය අතන ගහනවා. අපි දෙගොල්ලෝ තමයි අද ඉන්නේ. අපිට අහම්බෙන් සෙට් උනේ 360 view එකක් තියෙන්නේ අපිට. දැන් නම් මාරම සීතලක් තියෙන්නේ. අපි තෙමුණනේ. ඒකයි දැන් මෙන්න උලඟත් එක්ක මාරම සීතලක් තියෙන්නේ. බෙවුලන්න තරම් සීතලයි. අපි ඉන්න හරියටත් දැන් මීදුම් බාන ගමන් තියෙන්නේ. අපිට අපිවත් පේන්නේ නැති ගානටම මීදුම ටික ටික එනවා. මාර මීදුමක් තියෙන්නේ. අපේ අනිත් සෙට් එක ටෙන්ට් එක ගහන ගමන් ඉන්නේ. අපිට පේනත් ඇති. එන අපි ටෙන්ට් එක ගන්න පටන් ගමු. ඉතින් ඔන්න අපි ටෙන්ට් එක නම් ගහලා ඉවර කරගත්තා. මේ තියෙන්නේ අපේ ටෙන්ට් එක. මේ තියෙන අපේ අයිලාගේ ටෙන්ට් එක. දැන් හොඳට මීදුම බාලා තියෙන්නේ. දැන් පේන්නේ නැති ගානට මීදුම. එහෙනම් අපි කන්න හදන්නේ. ඉතින් අපේ එහා පැත්තේ ටෙන්ට් එකේ අපිට හම්බුන සෙට් ඉන්නවා. යාලා චිකන් හැදුවා. අපි පරිප්පු හැදුවා. එහෙනම් කාලා බීලා ඔක්කොම ඉවරයි. අපි එහෙනම් නිදා ගන්න හදන්නේ. ඊට උදේට හම්බෙමු. Hi, good morning. ඊයේ මුළු රෑම වගේ වැස්සා. දැන් අපි උදේ නැගිටින්න ඉන්නවා සන්රයිස් එක බලන්න. මේ අපේ ෆොටෝග්‍රැෆර්. අපේ අනිත් සෙට් එකත් අතන ඉන්නවා. අර පැත්තේ ලස්සනට කඳු පන්තිය පේනවා. හරිය සන්රයිස් එක එන ගමන් තියෙන්නේ. ඉතින් ඩ්‍රෝන් එකක් යවන්න හදනවා view එක බලන්න. නැට උඩ නවා Hello. Oh, good morning. Good morning. Good morning. ඔන්න ට්‍රැවල් විත් එකේ රෙඩි වෙන්න. Hi. ඉතින් කොහමද? ඉරත් ලස්සනට පායලා තියෙනවා. දැන් පොඩි ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න ගමන් ඉන්නේ. ඉතින් අර පල්ලෙහා ඒරියාවකට මීදුම බාලා තියෙනවා. ඒ ටික මාරම ලස්සනයි. සමනල ඩෑම් එක. ඒ ටික ඊයේ පෙන්නපු ටික මාරම ලස්සනට තියෙනවා. ඉතින් මේ තමයි ලස්සන හාවගල. හරි ඉතින් අපි සන්රයිස් එකත් බලලා දැන් පොඩ්ඩක් සීතල යන්නත් එක්ක උදේට තේ එකක් බොන්න කියලා හදන්නේ. කෝපි එකක් හදන් බොන්න කියලා හදන්නේ. අපි ලිපවත්තු කරලා තියනවා. තේක හදන්න යන්න රෙයා. නමිදු හදන්නේ තේක. අපි
තෙමිච්ච බඩු ටික අවුවට දාලා තියෙනවා වේල ගන්න. මොකද ඊයේ රෑම වැස්ස තිබ්බේ. දැන් මේ ටිකත් වේලගෙන තේ දීලා උදේටත් කාලා අපි පල්ලෙහාට බහින්න ඕන. ඊයේ හවස ඉඳන් තනියට හිටපු යාළුවෝ දෙන්න. ඒ වගේම තව පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔයාලා මේ කන්දක් මුදුනට ආවට සමහරක් ට්‍රැවල් කරන මිනිස්සු දන්නේ කන්දකට ඇවිල්ලා කොහමද ආයි යන්න ඕන කියලා. ඉතින් පේනවද? මෝඩ මිනිස්සු ඇවිල්ලා මේ කරන වැඩවලින් මේව නිසා තමයි ලංකාවේ ගොඩාක් කැම්පින් සයිට් අද වෙනකොට තහනම් වෙලා තියෙන්නේ. දැන් අපි මේ ගාබේජ් බෑග් එකක් පිරෙන්න කුණු එකතු කරලා තියෙනවා. මේ හැම තැනම කුණු දාලා ගිහින් තිබ්බා. අපි මේ ඔක්කොම එකතු කරලා පල්ලෙහාට ගෙනියනවා. මේ වගේ වැඩ නිසා තමයි ඇත්තටම ලංකාවේ ගොඩාක් තැන් තහනම් වෙලා තියෙන්නේ. තහනම් වෙන්න විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් මේ දැන් අපි රිලැක්ස් වෙන්න නෙන්නේ. ඒ නේ උන්ටත් එපා වෙනවා. ඔව්. කුණු ගොඩවල් කුණු ගොඩේ කවුද ඉන්න කැමති? සිගරට් ෆිල්ටර්ම කොච්චර තියනවද? ඔන්න ඕක තමයි ඇත්තටම සමහර ඇවිල්ලා මෙතන බීලා බෝතල් කුඩු කරලා පවා දාලා ගිහින් තිබ්බා. උඩ සෑහෙන්න වීදුරු කටු ගොඩක් හම්බුණා. ඉතින් ඔයාලා එහෙම මේ වගේ තැන් වලට එන්න හිතන් ඉන්නවනම් මේ වගේ වැඩ කරන්න එපා. හරිම අපරාධ මේවා. මේ තැන් මාර ලස්සනයි. ඒවා ඒ විදිහටම තියාගන්න ඕන අපි. හරි ඉතින් අපි ඔන්න දැන් වීඩියෝ ඉවර කරලා තියෙනවා. අපි නූඩල්ස් එක හදලා ඉවරයි. කේක් ප්ලේට්ස් අරන් ඉල්ල තියෙනවා. අපි දැන් කට්ටියත් එක්ක කන්න යන්නේ. මං කොහොම හරි උයන තැන හිටියේ නෑ. මං කන තැන ඉන්නවා. හරි අපි දැන් ටෙන්ට් එක එහෙම අකුල්ලලා ඔක්කොම බඩු ටික එහෙම පැක් කරගෙන තියෙන්නේ. අපේ අනිත් සෙට් එකත් බඩු ටික පැක් කරගන්න ගමන් තියෙන්නේ. දැන් වෙලාව ගත්තොත් 9:00 විතර වෙලා තියෙනවා. දැන් බඩු ටික ඔක්කොම අදාගෙන හිමින් පහළට බහින්න තමයි ලීස්ති වෙන්නේ. එහෙනම් ආවගලට සමු දෙන්න කාලේ ඇවිල්ලා. අපි දැන් ගොඩක් පහළට ඇවිත් ඉන්නේ. අපි දැන් ඉන්නේ අපිට හාවගල නගිද්දි හම්බුණ අන්තිම වතුර පාර ගාව. ඒ කියන්නේ ඔයාලා කවුරුහරි හාවගල එනවා නම් ඔයාලා උඩ වතුර නැහැ කොහෙවත්. ඔයාලා මෙතනින් තමයි වතුර පුර බොන්න වතුර අරගෙන එමෙ යන්න ඕන. ඉතින් අපි වනාන්තරයට ඉවර කළා. දැන් එළියට ඇවිල්ලා තියෙනවා. දැන් අපි ඉන්නේ තේවත්ත මැද. ඔය තියෙන්නේ ලස්සනට අපි එද්දී ආපු තේවත්ත. ඉතින් අපි ඔන්න පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ බස් එක ලඳුගායේ බස් එක නවත්තන තැනට. දැන් මෙතන ඉඳන් අපි පහළ නාන්න තැනක් තියෙනවා. එතන ගිහිල්ලා බහැලා නාලා කියලා තමයි යන්න හදන්නේ. අපි ගෙනාපු කුණු ටික එහෙම මෙතන ගමේ කෙනෙක්ට බාර දුන්නා. බෝතල් කටු ඔක්කොම දුන්නා. දැන් අපි මේ බස් එකේ පහළට ගිහිල්ලා එතන නාලා පොඩ්ඩක් ක්ලීන් වෙලා අපි ඊට පස්සේ ආයි යනවා. අපි නාන තැනට ආවා. බලමු කොහමද පොට්ටෙක් කියලා. මාරම ලක්ෂණ තමයි. වඩා අපිට නානවා නම් මේ පැත්තේ නම් ගල් එහෙම පොඩ්ඩක් වැඩි. මේ පැත්තේ පොඩ්ඩක් නාන්න අමාරුයි. එතකොට නාන්න හොඳ පැත්තක් නැතුව අන්නර පොට් එක හොඳයි. මේ ටික හොඳයි.
කියන ගල් එහෙම ප්‍රමාණය පොඩ්ඩක් අඩු නිසා අපිට නාන්න පුළුවන් නිසාසේ මාර්ම ලස්සනයි. පොඩ්ඩක් යන්න අමාරුයි. ගල් වලින් පැනගෙන යන්න තියෙන්නේ. අපි දැන් කට්ටියම නාලා මෙතන බෑග් ටික ඔක්කොම හදාගෙන දුමක් මාරු කරගෙන ඔක්කොම කරගෙන දැන් බලංගොඩට ගිහිල්ලා එතනින් ගෙදර යන්න හදන්නේ. ඉතින් මේ තමයි අපේ පාවගර සුන්දර ගමන. එන ඉතින් අපි ආයේ අලුත් vlog එකකින් හම්බෙමු. අපි හදට ගිහින් එන්න. හැමෝටම බයි.